ඉතින් ආයුබෝවන් හැමෝටම යමු ඇවිදින්න අපිත් එක්ක එකතු වෙලා ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි තවත් ලස්සන ගමනක් යන්න අපි දෙන්න. අපි යන්නේ මාතලාගල. ඒකට මාතලාගල අපි යන්නේ මේ ජූනි මාසේ. මේ දවස්වල හොඳටම පායලා. ඉතින් මේ දවස්වල නම් එන්න එපා. ඒකට මේ ට්‍රේල් එකට වැටෙනකන් අන්තිම ගේ වෙනකන් ඒ ටික හොයාගෙන එන්න පුළුවන්. අපි වීඩියෝ එක පටන් ගන්න මෙන්න මෙතනින්. පාරෙන් තමයි අපි වීඩියෝ එක පටන් ගන්නෙ. මෙතනින් උඩට යනවා නම් උඩ වතුර නෑ අය. අපි මෙතනින් වතුර පුරවන් යන්න ඕන. හරිම නිස්කලංක තැනක්. අපි දැන් වතුර පුරව ගන්න හදන්නේ. මාන්සිනේ. හොඳට මාන්සි. එයා ලැජ්ජිතලා මූණත් අහගෙන. ටිකට් කවුන්ටරේ පහු කරන් ආවම මෙන්න මෙතනින් තමයි කැලේ පටන් ගන්නෙ. මෙතනින් උඩට යන්න. මේ වමට පාරක් තියෙනවා. වමට යන්න එපා. මේ කෙලිම උඩට යන්න. දැන් කියනවා ලග්ගලින් ටිකට් අරන් එන්න ඕනලු. මෙතෙන් ටිකට් කවුන්ටරෙන් දෙන්නේ නැහැ. කැම්පින් තහනම් කරලා තියෙනවා. ඉතින් අපි බලමු. අපි දැන් ගම්මානේ පහු කරලා කැලෑ පාර දිගේ ආවා. එතකොට ඉස්සලාම හම්බෙන තැන තමයි මේ මෙතන. මේක ඇත්තටම මේ ගම්මු කැලෑවට ඇතුළත් වෙන මේ ඇතුල් වෙනකොට කරන චාරිත්‍රයක්. කොළ අත්තම් මෙතන එල්ලනවා. ඒක ගම්මුන්ගේ විශ්වාසයක්. ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා. දැන් මෙතන අත්තක් එල්ලලා ගියාම අනිත් වෙන කට්ටිය දන්නවා කවුරු හරි උඩ ඉන්නවා. ඊට පස්සේ අපි යනකොට ඒ අත්ත අයින් කරලා යනවා. එතකොට අපි දැනගන්න ආයේ කවුරුත් නැහැ කියලා. ඉතින් ඒ වගේ දේකුත් තියෙනවා. ගම්මුන් අතර මේක චාරිත්‍රයක් විදිහට කරනවා. ඉතින් අපිත් මෙතන කොළ අත්තක් එල්ලලා තමයි ඉස්සරහට යන්නේ. ඉතින් අපි දෙන්න දැන් කොළ අත්තක් එල්ලලා තමයි මෙතනින් ඉස්සරහට ගමන පටන් ගන්නෙ. මේ දවස්වල ටිකක් අමාරුයි වැස්ස නැති හින්දා පායලා තියෙන්නේ. ඉතින් අපිත් කොළ අත්තක් එල්ලුවා. ඉතින් කොළ අත්ත එල්ලලා තමයි අපිත් මෙන්න මේ පාර දිගේ මෙතනින් ඉස්සරහට යන්නේ. එතකොට මෙන්න මේ පාර හරහා අතන ගහක් වැටලා තිනවා. ඒ ගහ ඒ කුඩිනුත් ආවා කියන්නේ ඔයා මේ වෙනකන් ආවා හරි. ඊට පස්සේ මෙන්න මෙතනත් ගහක් වැටලා තියෙනවා. මෙතන තමයි වැදගත්ම තැන. මොකද මෙතනින් වැරදුනාම තමයි. එතකොට මෙතනින් වම් පැත්තට මේ තියෙන්නේ ඒ පාර තමයි මේ ගහත් එක්ක මාතලාගල පාර. ඔයා මාතලාගල යනවා නම් ඒ පාරෙන් යන්න. හැබැයි ඔයා යන්නේ මීමුරේට නම් ලකේගල යන්න නම් මෙන්න මේ පාරෙන් යනවා. එහෙනම් මෙතනින් වම් පැත්තට අනිවාර්යෙන් මාතලාගල යන්න. දකුණු පැත්තේ තියෙන මීමුරේට. එහෙනම් අපි යමු ඉස්සරහට. තාමත් ගමන ටිකයි අපි ආවේ. ටික මහන්සි නේද? එතකොට මෙහෙන් තමයි අපි ආවේ. මේ දවස්වල පායලා හින්දා හරි රස්නේ. අපි යමු ඉස්සරහට මාතලාගලට. අපි නාරංගමෙන් හයික් එක පටන් ගත්තේ 2ට. අමාරුවෙන් ආවා. රැහැයියෝ කෑ ගහනවා. හරි අමාරුම සතෙක් තමයි මෙන්න මේ චූටි සතා. ඒකට මාරම සද්දයක් තියෙන්නේ. ඉතින් අපි දැන් ගොඩක් දුරට ආවා. දැන් කැලේ ඉවරයි. ආය අපිට තියෙන්නේ දැන් ඕපන් එකක් තියෙන්නේ. අපි මේ පැත්තෙන් ආවම දැන් මෙතනින් තමයි යන්න තියෙන්නේ. ඕපන් ඒරියා එකක් ටිකක් තියෙන්නේ. මේ පැත්ත නම් සම්පූර්ණ වේලිලාම තියෙන්නේ. මේ කාලේ නම් එන්න එපා. අගෝස්තු පහුවෙලා සැප්තැම්බර් නොවැම්බර් වල වගේ ආවට කමන්නේ. මතට මහන්සිනේ. පේනවනේ. අතාරියේ නෑ හැබැයි මහන්සි කියලා. මගෙත් එක්කම කරට කරාවා. ඉතින් අපි පොඩ්ඩකින් මේ පැත්තෙන් පේනවා කඳුවස්සෙන් තව ටිකකින් පෙන්වන්න. නාරංගමුව ලකේගල. හරිම සුන්දර පැත්තක් මේකේ තියෙන අකස් වනාන්තරයට මායිම් වෙලා තියෙන. ඉතින් අද ලස්සන කඳවුරු රාත්‍රිය ගත කරන තමයි අපි ආවේ. ඉතින් අපි මාතලාගල උඩදී මේ ආපු ගමන මහන්සියෙන් යන ගමන අන්තිමට තියෙන දල බෑවුමක්. ඒක නැගගෙන එනකොට මේ වගේ ඕපන් එකට වැටෙනවා. මේ ඕපන් එකට වැටුනම එන්නේ ආපු මහන්සි ඔක්කොම නැති වෙලා යනවා. හිමීට බලන්න මෙන්න ලස්සන. ඒක පිස්සුම හැදෙන වීව් එක. මාරම ලස්සනයි. මං හිතන විදිහට මේ ලකේගල වෙන්න ඕන. මේ පැත්තෙන් නාරංගමුව ලකේගල තියෙනවා. මෙන්න මේ හැරින් පොඩි ලස්සන ගල් මේවා දෙකක් තියෙනවා. ওই පැත්තට යන්න පුළුවන් නාරංගමුවෙන්. මේවට ඉතින් පාරවල් දන්නේ නැහැ. ගයිඩ් කෙනෙක්වත් හොයාගන්න ඕන. මාරම ලස්සනයි. අපි මාතලාගල කැම්පින් කරන තැනටත් මේ දර්ශනීයම පේනවා. හැබැයි මේ විදිහට පෙනෙන්නේ නැහැ. ඉතින් අපි තාමත් මග යනින්ගම මෙතනින් පල්ලෙහා ඔය කෑල්ල මීමුරේ පැත්ත හැම තැනම ඉතින් මෙතනින් එහා මේ කෑල්ල ඔක්කොම නකල්ස් රේන්ජ් එකේ. ඉතින් අපේ වටිනා සම්පතක්. එහෙනම් අපි මේ ලස්සන දර්ශනයේ සමුදීලා
මාතලාගල කැම්පින් සයිට් එකට යමු. ඉතින් කට්ටිය අපි අන්තිමේදී ආවා මෙන්න පේන ලස්සන ගෑන් ළමයා ඉස්සරහින් පේන ලස්සන වීව් එකත් එක්කම මේ තියෙන්නේ මීමුරේ ලකේගල මේ පැත්තෙන් නාරංගමුව ලකේගල කියලා කියනවා. ওই දෙකටම යන්න පුළුවන්. මීමුරේ ලකේගල කියන්නේ හයික් ලගේ ගොඩාක් හීනයක් ගොඩ දෙනෙක්ගේ. මොකද ඒක ටිකක් අමාරුයි. ඉතින් මේ පැත්තෙන් ගත්තොත් මම අර හෙට ගිහින් පෙන්නනවා දැනට පේනවා දුම්බානාගල. එතනින් ওই පැත්තෙන් ඔය හුන්නස් කිරිය ඔය කඳුලෙන් එහා පැත්තට ඊට පස්සේ මේ මැද මීමුරේ ගම්මානය. මෙතනින් එහා මේ කඳුලෙන් එහා නකල්ස් රේන්ජ් එක. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් ඉර බැහැගෙන යනවා. එතකොට ওই පැත්ත රිවර්ස්ටන්. ඒකට තව මේ උඩ පැත්ත තියෙනවා. ඒ පැත්තේ අපි පෙන්නන්නම් අපි දෙන්න දැනට මෙතන ඉන්නේ. අනිත් පැති වලටත් අපි ගිහින් බලමු. හැබැයි එක දෙයක් කියන මේ හැම පැත්තම ගොඩක් තැන්වල නායකීයව තමයි පේන්නේ තියෙන ගොඩක්ම. මේ මෙතනත් නායකයින් තියෙනවා. මේ මෙතනත් නායකයින් තියෙනවා. හැම තැනම නායවල් තමයි. මාතලාගල අනිත් පැත්තට පේන view එක තමයි මේ කළුගඟ ජලාශය. ওই කඳු වලට එහා පැත්තෙන් පොළොන්නරුව දෙහිඅත්ත කණ්ඩියේ පැත්ත. ඊට පස්සේ මෙහෙන් ගත්තොත් මඩකලපුව අම්පාරේ පැත්ත. ඉතින් අපි දැන් මේ ඉන්නේ අනිත් ඉසව්වේ. හරිම ලස්සන දර්ශන කීපයක් තියෙනවා. මනරම් කඳු වැටිත් එක්ක මේ ලංකාව කොයිතරම් ලස්සනයි සුන්දරයිද කියලා පේනවා මේ වගේ ගමනක් ආවම. ඉතින් අපි යන් අනිත් පැත්තට. මේ මාතලාගල ලකේගල පේන පැත්ත. මේ අනිත් පැත්ත. දැන් අපි ඉස්සරහට යන්න. ඒකට මාතලාගල උඩට ආවම මේ පැත්තෙන් මයියන්ගිනි පැත්ත පේනවා. මේන් ඈතින් පේනවා යහන්ගල. ඊට පස්සේ ඊට එහා පැත්තෙන් ඔය තියෙනවා කෙහෙල් පද්දොරුව. ඊට පස්සේ එතනින් මෙහෙට ආවට පස්සේ හුන්නස්කිරි ඔය පැත්ත. මෙන්න මෙහෙමයි. එතකොට ඔන්න අපි දැන් ඔයාලට වටේම පෙන්නුවා. ඉතින් අපි ආයෙත් දැන් කැම්ප් සයිට් එකට. good morning හැමෝටම. ඉතින් අපි බලමු අපේ කැම්පින් සයිට් එකට ලකේගල පේන්නේ කොහොමද කියලා. මෙන්න මෙහෙම තමයි අපිට උදේට පේන්නේ. මේ උදේම නැගිටලා වැඩ. නකල්ස් පැත්තේ ලස්සන මීදුම් බාලා තියෙනවා. ඊට පස්සේ රිවර්ස්ටන් පැත්තේ තාම මීදුම. මේ හරියට තමයි මීදුම නැත්තේ.
මේ පැත්තෙන් ඉර පායගෙන එනවා. හරිම ලස්සන නැගෙනහිර අහසින් ඉර පායගෙන ඇවිල්ලා මේ නැගෙනහිර අහසින් ඉර පායගෙන එනවා දැන්. ඉතින් මේක තමයි මාතලාගල. රැහැයියන්ගේ සද්දය ඇහෙනවා මාරම විදියට.